හලෝ ගයිස් අදත් ඔයාලා ආයිබෝන් කියලා පිළිගන්නවා SLTල YouTube channel එකට. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කොහොමද Discord එකට theme එකක් add කරගන්නේ. ඒ වගේම එක එක plugins කොහොමද add කරගන්නේ. සරලව කිව්වොත් Discord එක කොහොමද ලස්සන කරගන්නේ කියන වීඩියෝ එක. හරි ගයිස් අපි වැඩි කතා බහක් නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔබට ඔයාලට ඕන වෙනවා Better Discord කියන software එක. නිකන් ඔයා පාවිච්චි browser එක open කරලා ඒකේ Better Discord කියලා search කරගන්න. ඊට පස්සේ ඒක ඉස්සෙල්ලාම එනවා පළවෙනි site එක Better Discord කියලා මෙන්න මේ logo එකත් එක්ක betterdiscord.app කියන site එක. ඒක click කරගන්න. ක්ලික් කරගෙන ඒ සයිට් එකට ගියාම උඩින්ම තියෙනවා ඩවුන්ලෝඩ් කියන බටන් එක. ඒක එකපාරට ක්ලික් කරගත්තාම software එක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. මගේ මෙහෙම ආවේ මම වෙනම software through download කරන්නේ නැත්නම් ඔයාලගේ automaticම download වෙනවා. ඒක download වෙන්න මෙතන වාට පෙන්වනවා download වෙයි කියලා. ඉතින් guys මේ site එක දැන්ට minimize කරගමු. දැන් මගේ setup එක download ලා ඉවරයි. අපි ඒක install කරමු. install කරගන්න හරිම ලේසි වෙන software එකකින් තමයි. setup එක double click කරා. ඊට පස්සේ මෙතන එනවා license agreement එක ඔයාලා කියවනවා ඊට පස්සේ මෙතන I accept license agreement කියලා next දෙන්න. දුන්නාට පස්සේ මෙතන තියෙනවා install better discord කියන එක select කරලා next දෙන්න. ඊට පස්සේ ඔයාගේ discord version එක දෙන්න. හරි දැන්ට මම පාවිච්චි කරන්න නම් මේ discord software දෙයක් පාවිච්චි කරනවා. මම දැනට මගේ ඔයාලට මේ discord btb කියලා පෙන්නන එක නැහැ. ඔයාලා normal discord කියන software එක install කරලා තියෙන්න ඕනේ මේකට. මම මෙතන discord එක install කරන විදිහ කියන්නේ නැහැ. ඔයාලා normal discord කියලා search කරලා google එකෙන් දාගන්න පුළුවන්. දැන්ට මම මෙතන discord කියනකොට browse කියලා දීලා එතන select folder දීලා install දෙන්න තමයි තියෙන්නේ. මේ වගේ default discord එක තමයි replace වෙන්නේ. ඊළඟ install කියන බටන් එක දුන්නාට පස්සේ එතන ඩාට වෙනදී download වෙනවා install වෙනවා install completed කියලා තියෙනවා. ඊට පස්සේ මේ close කරන්න. දැන් ඔයාලා ඕපන් කරගන්න ඕන ඔයාලගේ Discord එක. ඔයාලට පේනවා Discord එක ඕපන් කරනකොට මේ දකුණු පැත්තේ යටින් better Discord කියලා තියෙනවා. ඒ වගේම දැන් මෙතන පේනවා වගේ better Discord කියලා ආයේ මට මෙතන update tab පෙන්වනවා. ඔයාලටත් එහෙම update tab පෙන්වනවා. ඉතින් update එක දාගන්න. එහෙම update කළා මෙතන restart එකක් දෙන්න. ඔයාලට background noise එකක් යනවා වැඩි හිතන්න එපා. මේ හොඳටම වයින්නවා මම recording එක කරන වෙලාවේ. ඒකින් වැඩි හිතන්න එපා. හරි. අපි දැන් better Discord එක install කරලා තියෙනවා අපි මෙතන. මෙතන ඔයාලට theme එකක් දාගන්න ඕන. ඔව් better Discord install කරලා තියෙනවා. දැන් ඔයාලා ආයේ better Discord site එකට යන්න. ගිහිල්ලා ඉස්සෙල්ලා අපි මම ඔයාලට theme එකක් දාගෙන ඉතින් වෙනනම් tab එක open කරමු. හරි මෙතන themes තියෙනවා. හරි මෙතන themes මාර ගොඩක් තියෙනවා. ඒසරිද ඔයාලට කැමති theme එකක් දාගන්න පුළුවන්. ඔයාලා පේන ඇති අම්බානකට තියෙනවා මෙතන themes නම් වෙන ගොඩක් Opera GX theme එක තියෙනවා. එක එක මොනවද අපි කියන්නේ මේ graphic impact එක games and themes තියෙනවා. ඊට පස්සේ hacking scene එකට ආස කවුරු ඉන්නව නම් hacking වගේ terminal ඒවා තියෙනවා. මම නම් මෙතන සාමාන්‍ය recommend කරන්නම් මම මේ පාවිච්චි කරද්දී මොකක් හරි clean කියන්නේ ලොකුවට වැඩි කෑලි බෑලි නැති නිකන් translucent එක හරි clear vision සාමාන්‍ය clear vision එක ගොඩක් අය පාවිච්චි කරනවා. දැන් ඔයාලට වෙන 2.7 million download තියෙනවා. මෙතන download කියන බටන් එක ක්ලික් කරන්න එතකොට ඔයාලට වෙනවා download වෙනවා. ඒකත් එක්ක මම ඔයාලට මේ plugin ටිකක් මෙතන install කරන විදිහ කියලා දෙන්නම් එක්තරම. එතකොට මෙතන තියෙන plugin කියන tab එකට යන්න උඩම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා guys plugin task ගන්න. හරිද? කියලා ඉවර ගන්න බැරි තරමට plugin තියෙනවා. කියන්නේ daily මේකට plugin update එක. හරිද? මම දැන්ට නිකන් ඔයාලට example එකට Spotify එන්න Spotify control එක තියෙනවා. හරිද? මේක දාගමු අපි දැන් දෙක තුනක් දාගමු ඔයාලට වෙන්නන්න. translate එක තියෙනවා. game activity එක තියෙනවා. මෙන්න මේක නම් මාර වටිනවා. speed level activations. ඊට මෙතන time disable කරන එක තියෙනවා. ඉස්සර නම් බෝල් තිබ්බා මේකේ මේ nitro එකේ අර අපිට තියෙන මේ animated emojis. ඒතකොට මේකේ තිබ්බ plugin එකක් ඒ animated emoji nitro නැතුව යවන්න පුළුවන්. මම දැනට නම් දන්න විදිහට ඒවා ඔක්කොම දැන් Discord එකෙන් හදලා තියෙන්නේ. දැන් නිකන් ඔයා යවුවට ඔයාලට පෙන්නනවා unlock වෙලා කියලා. but ඔයා send කරාම මේ ගියේ කෙනාට පෙන්නන නිකන් code එකක් විතරයි. හරියටම පෙන්නන්නේ නැහැ emoji එක. එතකොට නිකන් දැන් ඔයාලට මේ දෙක තුනක් දාගමු මොනවද තියෙන්නේ කියලා. හරි.
ඒ ටික ඩවුන්ලෝඩ්ලා ඉවරනාට පස්සේ ආයෙත් ඔයා Discord එකට යන්න. Discord එකට ගියාම ඔයාගේ මෙතන user settings වලට යන්න. user settings වල යටටම ගියාට පස්සේ තියෙනවා මෙතන better Discord කියලා. මෙන්න මෙතන settings වලට යන්න. එතන මට ගියාට පස්සේ මෙතන normal settings ටික තියෙනවා. ඔයාට add-ons ඔය කොතනින්ද පෙන්වන්න ඕන ඊට පස්සේ updates එහෙම මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යන්න custom themes වලට යන්න. themes වලට ගියාම මෙතනිනුත් එයා ඉස්සර මම update කරා. මෙතනිනුත් ඔයාලා download කරගන්න පුළුවන්. මෙතනින්ම දීලා බලමු. හරි automatic enable කියන එක දීලා download දෙන්න. හරි බොස් ඔයාලට වෙනවා කි theme එක install වුණා කිව්වට මෙතන දැන් theme එක download ලා තියෙන්නේ මෙතනින් turn on කරගත්තා නම් හරි. හරි ඔයාලට දැන් පේනවා ඇති theme එක install වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ලැප් කරන්න නැහැ. ගොඩක් ලෝ ස්පෙක් තියෙනවට නම් බොස් දාන්න එපා. ගොඩක් කාට මේ ලැග් වෙන්න බලනවා. දැන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද ප්ලගින් එකක් දාන්න කියලා. ප්ලගින් ටිකත් එහෙමයි. මෙතනින් ඔයාලට ඒ ටික මේ ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන මේ open plugin folder එක පොඩි icon එකක් තියෙනවා. දැන් අපි අතනින් ඔයාලා මෙතනින් download කරලා install කරගන්න පුළුවන්. ඒක නම් ලේසි. මේ මම ඔයාලට manual add කරන විදිහත් කියලා දෙන්නම්. team එකටයි දෙකටම මෙහෙමයි. මෙතන මේ මම පැත්තේ icon පේන නැති ඔයාලට නිකන් folder එක වගේ icon එකක් තියෙනවා. ඒක click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙතන plugin එකේ location එක පෙන්වන්න ගන්නවා. එතකොට ඔයා මේක open කරගෙන මෙතනින් මම new tab එකක් open කරගන්නවා. ඉතින්ලා download folder එකට ගිහින් මේ තියෙන අපි දැන් download කරගත්ත ටික මම මෙතනින් මේ ටික select කරලා එතනින් copy කරගන්නවා. copy කරගෙන අර අපිට open එක location එක තියෙන plugin location එතනට ගිහිල්ලා paste කරගන්නවා. හරිද? හරි. ඔයාලට පේනවා ඉතින් එහෙම දැම්මම පස්සේ මෙතනින් ටික ටික කරලා ඒ ටික ඔක්කොම වැටෙනවා. මෙතන මිසින් මොනවා හරි තිබ්බොත් ඒව මෙතන download නවදී download කරගන්න පුළුවන්. updates එන තියෙනවනේ ඒවත් මෙතනම පෙන්නනවා. මෙතන මොකක් හරි එකක් ඔයාලට රතු පාටින් අටලා error එකක් ආවොත් ගොඩක් වෙලාවට ඒක දැන් වැඩ කරන්නේ නැහැ. එහෙම තමයි මේක වෙන්නේ. දැන් ආයෙ මෙතන වෙන මොකක් හරි එකක් ක්ලික් කරලා ආයෙ plugin වලට එන්න. ආවට පස්සේ ඔයාලට වෙනත් දැන් මේ මෙතන මොකක් හරි error එකක් තියෙනවා Discord admin. හරි. ඒක වැඩ කරන්නේ නැහැ. ඒ වගේ සමහර ඒවා තියෙනවා වැඩ කරන්නේ නැහැ. ඒක අයින් කරලා දාන්න ඕන මෙතන delete දීලා. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඕන ටික manually on කරගන්න ඕනේ. දැන් අපි දාපු ටික ආයෙ මෙතනින් on කරගන්න ඕනේ. Image utilities, invisible typing, permission viewer, read all notification, add server counter. මේ වගේ sorry. මේ විදිහට අදාගත්ත plugins ටික ඔක්කොම enable කරගන්න. ටික ඔක්කොම enable කරගත්තට පස්සේ අර close කරන්න පුළුවන් ඉතින්. දැන් ඔයාලට පේනවා ඉතින් අර අපි server count එක එහෙම දැම්මම මගේ මේ server 100යි කියලා පෙන්නනවා. ඒතර online ඉන්න ගාන ඔක්කොම පෙන්නනවා ඒක. ඊට අමතරව මෙතන read all කියන බටන් එක දුන්නාම ඔයාලා බලන්න මගේ දැන්ට තියෙන revision ගොඩාක් බලමු වැඩ කරනවද කියලා. හරි ඔයාලා පේනවා read all මේක නම් මාරම වටිනවා guys. Discord එක ඔයාලා දන්න නැති servers ගොඩාක් ඉන්නකොට පුදුම කරදරයක් තියෙන්නේ. එඳා මෙතන read all දුන්නාම ඒක ඔක්කොම හරි ගොඩක්ම තේරෙන්නේ ෆෝන් එකේ app එක පාවිච්චි කරලා තමයි. මට නම් සාමාන්‍යයෙන් app එක මේ icon count එක කියන්නේ number count එකක් තිබ්බාම ඒක අමාරුයි S2 කට කියන්නේ ඒක ටික් කරන්නම හිතෙනවා. ඒක මාරම් වදයක් කියලා තිබ්බ මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ Discord එකේ theme එකක් එහෙම දාගෙන plugins මීට වඩා ගොඩාක් plugins ඉරම මේක. හරි Discord ගොඩාක් පාවිච්චි කරන අය දන්නේ නැති ඔයාලට පෙන්නන්නම්. එතන ගොඩක් වටින ඒවා තියෙනවා. කියන්නේ සමහර ඒවා නිට්‍රෝ වලින් බයි කරන්න ඕන ඒවා ඔයාලා ෆ්‍රී කරගන්න පුළුවන් මේක දාගෙන. ඔටෝ අයිඩල් දාන්න පුලන් වටින වොයිස් කරන කට්ටිය දන්න වඩ මේ රෝඩ් කලස් එහෙම වෙනස් කරගන්න පුළුවන් සිකර්ස් ලින්ක් විදිහට ස්පොටිෆයි හන්ස මෙන මේ වගේ තිවල සිින්දු හනය නම් වටිනවා අපි නිකම් බලු ම ස්පොටිෆයි කරත්තයක් ලගන්න පින්ස්ටෝල් කරයි වැඩ කරනවාද කොම කියලා කරන්සි ප්ලේන දාලා වල වේනක
මියසික් කන්ට්‍රෝල් එක ඒ විදිහට ඒ වගේ ප්ලගින්ස් පාවිච්චි කරලා මාරු විදිහට දාගන්න පුළුවන්. ඔයාලට තීම් මාරු කරන්න පුළුවන් ප්ලගින්ස් තියෙනවා. එතකොට ඔයාලා මේ ඩෙවලොපර් කෙනෙක් නම් ඔයාලා ඩිව් ෆෝරම් මේ ටික වගේ ගොඩාක් දේවල් තියෙනවා මේ. මේකේ මේ හිමීට ඔයාලා ඉන්න ගමන් බලන්න ප්ලගින්ස් ඔයාලා මොන හරි ප්ලගින් එකක් ඕන නම් සර්ච් කරලා බලන්න ඒකට තියෙනවද කියලා. ඒ වගේ මේ ගොඩාක් තියෙනවා. ඔයාලට මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මම දැන් දාගත්ත ප්ලගින් එකේ මේ සර්වර් ඩීටේල්ස් බලන්න පුළුවන්. අපිට කවදාවත් අදලා තියෙන මෙම්බර්ස්ලා කීයක් ඉන්නවද? ඒ වගේ. දැන්ට පොස් මගේ මේ මම දැන්ට මගේ ඩිස්කෝඩ් channel එක ආයෙ අප්ඩේට් කරගෙන අලුතෙන් channel එකක් හැදුවා මේ මගේ පරණ channel එක. දැන් අලුතෙන් channel එකක් හදාගන්නවා මේ දවස්වල මම description එකේ link එක දාලා තියෙනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ ගැන තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලා දාන්න ඇවිල්ලා message එකක්. මම හරි අපේ admin team එකේ කවුරු හරි ඔයාලට help කරනවා අනිවාර්යෙන්. එහෙනම් අනිවාර්යෙන් මේකට join වෙලා ඉන්න. තව ඉස්සරහට වීඩියෝ ගොඩක් ගේන්න ඉන්නවා live ගේන්න අපි හිතන් ඉන්න ඉස්සරහට. අපි බලමු එහෙනම් ඔයාලට මොනවා හරි තේරුම් නැති දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න. නැත්නම් discord එකට join වෙලා discord එකට message එකක් දාන්න මට. මම ඔයාලට අනිවාර්යෙන් උදව් කරනවා. එහෙනම් guys thank you very much. channel එකට කවුරු අලුතෙන් set වෙච්ච කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න like එකක් දාන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. Thank you guys. See you in next video.